ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම ලංකාවේ රස හොයාගෙන යන රස ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා ගෙවල් වලත් කොහිල කන්න කැමති අය ඉන්නවද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. මොකද අද මම කියලා දෙන්නේ කොහිල එපා කියන අයත් ආසාවෙන් කන ඉතාම රසවත් වගේම ගුණදායක රහස් ක්‍රමයක්. ඔයාලා කවදා හරි මෙහෙම කොහිල උයලා තියනවද කියලා බලන්නකෝ. ඔයාලා කොහිලවල තියෙන විශේෂත්වය දන්නවද? කොහිල කියන්නේ ආර්ථ්‍රස් රෝගයට වගේම ශරීරයේ විසඳන්න තියෙන හොඳම ඖෂධීය කෑමක්. ඉතින් අද මේ රසවත් ව්‍යංජනය හදන්න අපිට අවශ්‍ය වෙනවා හීනියට කපාගත් කොහිලාල වගේම අමු මිරිස්, රතු ලුණු, ගොරකා සහ අපිට කෑම කල නැතුවම බැරි රම්පේ කරපිංචයි. මෙතන මට මිටිකිරි පෙන්නන්න බැරුව ගිහින් තියෙනවා. අපිට මිටිකිරි ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා කොහිලෙ පුයාගන්න. ඒ ටිකත් ඕන වෙනවා. ඒ වගේ තමයි අපේ සම්ප්‍රදායික කුළුබරු ටික වෙන මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු අපිට ඕන වෙනවා. ඉතින් මං කිව්වා මේකේ රහස් ක්‍රමයක් තියෙනවා කියලා. ඒ රහස් ක්‍රමයට අපිට අවශ්‍ය වෙන්නේ අබ තමයි. අබ ස්වල්පයකුත් අපිට ඕන වෙනවා. ඔය මම කලින් කිව්වා මුද්‍රාව ටික දාගෙන කොහිල ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි මැටි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරලා රතු ලුණු, අම්මිරිස්, කරපිංචා රම්පෙ ටික හොඳින් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඒ සුවඳ එනකොටම අපි කලින් ලෑස්ති කරගත්ත කොහිල ටික එකතු කරගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ දෙයක් තමයි කොහිල වැඩි තැම්බෙන්න දෙන්න එපා. එතකොට ඒකේ තියෙන ගුණේ සහ රසය නැති වෙලා යනවා. අපි ගන්න ඕන දේ තමයි උකුණු මිටිකිරි ටික එකතු කරගන්න ඕනේ. හැබැයි ඔයාලා මඩ ගින්දර විනාඩි කිහිපයක් පිස ගන්න ඕනේ. ගින්දර වැඩි කරන්නේ නැතුව චුට්ට වෙරළවා මේවා කරගන්න ඕනේ. මට උයාගෙනදී චුට්ටක් තේරුණා මේකට පාර චුට්ටක් මදි කියලා. ඒ නිසා මම මේකට තව මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරගත්තා. ඉතින් මේ දෙන්න අපි හදපු කොහිලේ. හැබැයි මේකට මම අර විශේෂ දේ එකතු කරගත්තේ නෑ අබ. මේක තව චුට්ටක් ඔන්නෝම තියලා අපි ඕකට කියන්නේ අබ ටිකක් වෙනම කුඩු කරගන්න. වෙනම කුඩු කරලා මේකට දාගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ කොහිල එක මාර්ම රසක් එන මම ඔයාලට පෙන්නන්නම් කොහොමද අබ ටික එකතු කරාට පස්සේ අපේ කොහිල එකේ පාට කියලා. ඔය තියෙන ලස්සනට පාටට රහට ඔය තියෙන අප ටික එකතු කරාට පස්සේ ඔයාලා මේකේ රස කොහොමද කියලා බලලා, ඒ කියන්නේ මේක ලුණු ඇතිද සැර ඇතිද කියලා බලලා ලුණු මදිලා ලුණු ටිකක් දාලා ඊට පස්සේ ඔයාලා ලිපෙන් බා ගන්න මේක. ඇත්තටම මේ ක්‍රමයට හැදුවොත් කොහිලවල තියෙන අමු ගතිය නැති වෙලා කිරි රසත් එක්ක අබ රසත් එක්කම පුදුම රසක් එන්නේ. මෙන්න බලන්නකෝ කටට කෙලවුන රසවත් කොහිල ව්‍යංජනේ දැන් සූදානම්. මේක වේට උයලා බැලුවොත් ඔයාලා ගෙදර අයත් ආයේ කොහිල උයන්නේ කියලා ඉල්ලයි. ඉතින් මේ වීඩියෝ එක කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාගේ අදහස්
කමෙන්ට් කරන්න. මට ඔයාගේ අදහස් ගොඩාරියක් වටිනවා. මේ වගේ තවත් රසවත් වගේම ගුණදායක රෙසිපි බලන්න අදම මගේ රස ලංකා YouTube channel එක subscribe කරගෙන යන්න.